මේ තියෙන්නේ Wi-Fi bulb කැමරා එක. මේකට Wi-Fi bulb කැමරා කියලා කියන්නේ මේක බල්බ් එකක් වගේ. මේකත් එක්ක ඔයාලට හම්බ වෙනවා මේ හෝල්ඩර් එක. මේ තියෙන්නේ බල්බ් කැමරා එක. එහෙම නැත්නම් මේක Wi-Fi panorama කැමරා කියලාත් කියනවා. මේ තියෙන්නේ wall brackets. මේකත් අනිවාර්යයෙන්ම ඔයාලට box එකෙත් එක්කම හම්බ වෙනවා. මේ කැමරා එකට අපි SD card එක දාන්න ඕනේ. එතකොට තමයි වාගේ memory එක save කරගන්නවට පුළුවන් වෙන්නේ. මේ තියෙන SD card එක insert කරන තැන. මේ විදිහට insert කරන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ power එකට connect කරපු holder එක. මේක මේ විදිහට අරගෙන ඔයාලට තියෙන්නේ fix කරගන්න holder එකට. හරියටම ෆික්ස් වුණා කියලා තේරෙනවාම ඔයාලට තේරෙනවා ඒක වැටෙන්නේ නැහැ කියලා. මේ කැමරාව ඔයා ෆික්ස් කරගන්න නම් ඔයා Play Store ගිහිල්ලා එහෙම නැත්නම් ඔයාගේ Apple Store එකට ගිහිල්ලා ඔයා YLLOT කියන app එක download කරගන්න ඕන. මේක ඔයාට ෆෝන් එකෙන් විතරක් නෙමෙයි ඔයාට ඔයාගේ PC එකෙන්වත් download කරගන්න පුළුවන්. power එක දුන්නාම ඔයාට පේනවා ඔයාගේ කැමරා එක මේ විදිහට වැඩ කරනවා. ඩවුන්ලෝඩ් වෙන ඇප්ලිකේෂන් එකේ ඔයාට පේනවා රීජන් එක මුලින්ම සිලෙක්ට් කරන්න එනවා. එතනදී ඔයා ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරගන්න. ඒක කන්ටිනියු කරාට පස්සේ ඔයාට එනවා මේල් එකයි පාස්වර්ඩ් එකයි දාන්න. ඔයා මේකට දාන්න මෙතනදී ඔයා මේ කැමරාවට දාන්න බලාපොරොත්තු වෙන මේල් එකයි පාස්වර්ඩ් එකයි දාලා මේක ලොගින් වෙන්න තියෙන්නේ. ඔයාට පේනවා මෙතන තියෙනවා ප්ලස් මාක් එකක්. ඔයා කැමරාව ඇඩ් කරගන්න නම් මේ ප්ලස් මාක් එක ක්ලික් කරන්න ඕනේ. මේක ක්ලික් කරාට පස්සේ ඔයාට තියෙන්නේ Wi-Fi connection කියන එක හරහා ගිහිල්ලා ඔයාගේ Wi-Fi connection එක දීලා ඔයාට තියෙනවා මේ විදිහට QR එකක් ස්කෑන් කරන්න. ඔයා QR එක කැමරා එකට අල්ලද්දී මෙන්න මේ වගේ පොඩි ગેප් එකක් තියලා කැමරා එක අල්ලන්න. දැන් QR එක ස්කෑන් වුණා. ඔයාට මෙතනින් එනවා open email app කියලා. එතකොට ඔයා මේ කැමරා එකට දාපු මේල් එකේ inbox එකට තමයි ඔයාව අරගෙන යන්නේ. එතනින් ඕකේ කරාම ඔයාට පුළුවන් මෙතනින් ඔයාට අවශ්‍ය කැටගරි එක සිලෙක්ට් කරලා next කරන්න. next කරාට පස්සේ මේ විදිහට continue කරගෙන යන්න. මේකට other click කරලා ආයෙත් continue කරන්න. app එක launch කරාට පස්සේ ඔයාලට පෙන්නනවා කැමරා එක pair වුණා කියලා. එතකොට මේ විදිහට ඔයාගේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට පෙන්නනවා. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් full screen එකට අරගෙන ඔයාගේ කැමරා එක බලා ගන්න. මේ තියෙන්නේ recording. දෙවෙනියට තියෙන්නේ කැමරා එකෙන් ඔයාලට පික් කරගන්න පුළුවන් sounds. එතකොට තුන්වෙනි option එකෙන් ඔයා කතා කරන ඒවා කැමරාවෙන් එහා පැත්තේ ඉන්න කෙනෙකුට ඇහෙනවා. මේ තියෙන්නේ ස්ක්‍රීන්ෂොට්ස්. එතකොට මේ තියෙන්නේ PDZ. මේකෙන් ඔයාලට පේනවා මේක ක්ලික් කරද්දී කැමරා එක එහෙට මෙහෙට යනවා. මේක full time color වගේම night vision දෙකම තියෙනවා. ආයෙ කැමරාව බැක් කරාම ඔයාලට පේනවා මෙතන settings කියලා තියෙනවා. මේ settings වලින් ඔයාලට පුළුවන් full time color ද එහෙම නැත්නම් night vision ද කියන එක ඔයාලට හදාගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පුළුවන් හැම මෝඩ් එකකටම ඔයාගේ කැමරාව හදාගන්න.
මෙතනදි තියෙනවා motion tracking කියලා. බලන්න ඒක ක්ලික් කරා. ඔයාලට පුළුවන් මේ තියෙන හැම දෙයකින්ම ඔයාගේ settings ටික හදාගන්න. මේ camera sound reminder කියන එකෙන් වෙන්නේ alarm එක වදිනවා. ඔයාලට අවශ්‍ය නම් පුළුවන් ඔයාගේ කැමරා එක delete කරගන්න. ඒකට option එකක් මෙතන තියෙනවා delete camera කියලා. ඔයාලට පේනවා මේ option එක මෙතන red color එකෙන් තියෙනවා. මේ විදිහට තමයි ඔයාගේ Wi-Fi කැමරා එක ඔයා connect කරගන්න ඕන.